අපිට දෙන ගින්දර තොපිට දැනේ කවදා හරි. අන්න සාප කළා. අපිට දෙන ගින්දර තොපිට දැනේ කවදා හරි සාප කළා. දෙමව්පියන්ගේ සාපේ වැදුනට පස්සේ ඒ ළමයිට යහපත දකින්න බැරුව යනවා. ඒකයි ඔය ෆෝන් වල මෙල්ලිලා ඉන්නේ. ඒකයි ඔය හුටපට හදාගන්නේ. ඒකයි බේබදු වෙන්නේ ළමයි. ඇයි ගෙදර අම්මයි තාත්තයි මගුල් බෙරේ ගැට ගහගෙන ඉන්නේ? මගුල් බෙරේ ගැට ගහගෙන බෙරේ ගහනවා කොහොමද? පාඩම් කරපම් පාඩම් කරපම් පාඩම් කරපම් පාඩම් කරපම් කියලා. හැමදාම ওই බෙරේට තඩි බානවා. ඊට පස්සේ කියනවා ෆෝන් එක අතහැරපිය ඕක ඔබන්න එපා ඔබන්න එපා ඔබන්න එපා ඔබන්න එපා කියලා. විභාග ළඟයි විභාග ළඟයි විභාග ළඟයි විභාග ළඟයි කියලා බෙරේ ගහනවා. මොන් ඒක අහන්නේ නැහැ. මොන් ෆෝන් එක ඔබ ඔබයි ඉන්නවා. ඉන්නකොට අන්න ගින්දර එනවා අම්මට තාත්තට. ගින්දර ආපු ගමන් තොපිට හරියන්නේ අපිට දෙන වදවලට කියලා කියනවා. කියපු ගමන් සාපේ වදිනවා. ඒක පිරිත් නූලකින් අයින් කරන්න බෑ. අම්මේ තාත්තේ මේ කියන්නේ ළමයිගේ අනාගත ජීවිතේ අඳුරු වෙනවට කැමති නැත්තම් ওই ළමයිට සාප කරන්න එපා. අවවාද කරන්න, අනුශාසනා කරන්න, යහපත පෙන්වලා දෙන්න සාප කරන්න එපා. වදිනවා මොණ්ඩ එක. මට කියන්න මේ ඉන්න අම්මලා මේ ලෝකේ තුන් ලෝකෙටම අග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ලෝකෙට බුදු කෙනෙක් වෙන්න මය පුතා බුදු යන් කියලා ඉස්සෙල්ලම කිව්වේ කවුද? අම්මා. අම්මා කෙනෙක්ගේ වචනයක් තමයි බුදු කෙනෙක් පහළ වීම. තව බුදු කෙනෙක් විවරණ දෙන්නේ පස්සේ. ඒ නිසා ওই අම්මලාගේ කටින් දරුවන්ට වැඩිපුරම පිට වෙලා තියෙන්නේ හරකා මී හරකා කාලකන්ණි කියලා නම් උන්ගේ ජීවිතයකට හැදෙයි. උණහපුළු වටත් උණුහපුළු පැටිය වටිනවා. මැනික 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 කියලා නලවනවා. මුන්ට ඉස්කෝලේනොත් බයිනවා. සමාජෙනොත් බයිනවා. ඒ බැනුන් ටික අහලා බත් ටිකක් කන්න ගෙදෙට්ට ආවට පස්සේ ඒ අම්මා තාත්තලාත් කාලකන්ණි කියලා බනින්න ගත්තට පස්සේ මේ පැටවුට යන කලදසාව මොකද්ද?